කොහොමද බය කිව්ම් බේ කෙල්ල වෙන්නේ? මචං ඒක අපු දෙන්නටම දැනලා තියෙනවා. ඒ කිව්වේ ඒ කිව්වේ මචං කියන්නේ දෙන්නගේම ෆීලිංග්ස් එක වගේ දැනෙනවා. දැන් ඔබට හොඳටම ෂුවර්ද ඒකේ හිතේ එහෙම දෙයක් තියෙනවා කියලා? ෂුවර් බං. උඹ මේනේ ප්‍රශ්න අහන්නේ මචං. උඹ ලව් කරලා නෑ වගේ. ඈ දැන් උඹට මතකද උඹ ඒ කාලේ අනුත් එක්ක ලව් කරන කාලේ දැන් අනුදයා බලනකොට උඹට කොහමද දැනුනේ? උඹට මතකද? මතකයි. ඒක තමයි පුතා පොයින්ට් එක. ඒතර දැන් උඹට මතකද අනු උඹ දිහා බලපු විදිය? තමන් අර පැත්තෙන් උඹට බලාගෙන හිටියේ. මතකයි. මතකයි. එහෙනම් පුතා එන්න ඕනේ හරිද මේ? පිස්සු නටන්න එපා මචං ඈ. උඹ එන්න ඕනේ මේක මේ මගේ ජීවිතේ වැදගත්ම කෑල්ලක්. බලමු කියලා නම් බෑ පුතේ. උඹ ඉන්න ඕනේ අනේ මචං. උඹ අනිවාර්යයෙන්ම එනවනේ.